ඇයි අයිබෝවන් ළමයි මම අද ඔයගලන්ට කියලා දෙන්නේ ප්‍රස්ථාරයක ප්‍රස්ථාරය දිහා බලලා සමීකරණේ කොහොමද ලියන්නේ කියන එක. ඉතින් මම මේකට තෝරගෙන තියෙනවා ඔයගලන්ට පේනවා ප්‍රස්ථාරයක් මම තෝරගෙන තියෙනවා. අපි බලමු මේකේ සමීකරණේ කොහොමද එකපාර ලියන්නේ කියලා. මේකට විදි දෙකක් තියෙනවා. ප්‍රධාන විදි දෙකම මම කියලා දෙනවා. මේ දෙක විභාගෙට එනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ විදි දෙක මතක තියාගන්න. පළවෙනි එක තමයි මේ ප්‍රස්ථාරය දිහා බලලා දැන් xy අක්ෂ හොඳට හඳුනා ගන්න. මේ දැන් ඔයගොල්ලෝ ඇඳලා තියෙන එකේ හරි ඇඳලා තියෙන එකේ xy ඔයගොල්ලන්ට පුළුවන් අඳුරන්න ඕනේ කොහොමද? ඒකට මෙන්න මේ x රේඛාව ප්‍රස්ථාරයේ ඡේදනය කරන තැන ඛණ්ඩාංකය බලලා. කියන්නේ මෙන්න මේ ලක්ෂය සහ මෙන්න මේ ලක්ෂය බලලා මෙයාගේ සමීකරණය අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. y සමානයි x ඍණ 5 x ධන 1. මේක තව කෙනෙකුට ඕන නම් මෙහෙමම ලියන්න පුළුවන් y සමානයි x ධන 1 x ඍණ 5. ඒතර ඔය දෙකම එකයි. ඒක ගත්තේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. ඔයගලන්ට හොඳට බැලුවොත් පේනවා මෙන්න මෙතන ඛණ්ඩාංකය කීයද? මෙන්න මෙතන අගය x වල අගය x සමානයි බිඳුවේදී ප්‍රස්ථාරයේ කපලා තියෙන තැන අගය ගත්තොත් ඍණ 1 තියෙන්නේ. ඍණ 1 තියෙන නිසා අපි ධන 1 ලියනවා. මෙන්න මෙතන x ගේ අගය මෙන්න මෙතන x සමානයි 5යි. එහෙනම් අපි මෙතනට දාන්නේ ඍණ 5. ඒ ප්‍රතිවිරුද්ධ අගයන් දාලා තමයි ලියන්නේ. එතකොට ওই විදිහට ඒකේ සමීකරණ ලියන්න පුළුවන්. ඒ වගේම තව විදිහක් තියෙනවා. අනික් විදිහ තමයි මේ වර්ධන ලක්ෂය දිහා උපරිම අවම ලක්ෂයේ ඛණ්ඩාංක බලලා ලියන්න පුළුවන් විදිය. ඒක කරන්නේ මෙහෙමයි. මේ ප්‍රස්ථාරය ගත්තොත් ඔයාලට පේනවා මෙතන වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ x වලගේ 2යි y වලගේ ඍණ 9යි. x වලගේ 2යි y වලගේ ඍණ 9යි. එහෙනම් මේකේ සමීකරණේ ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි ඉස්සෙල්ලාම වර්ධන ලක්ෂ්‍ය ලියා ගමු. මෙන්න මේ ලක්ෂ්‍ය රතු පාට ඩොට් එක දාපු තැන x වලගේ 2යි y වලගේ ඍණ 9යි. එහෙනම් මේකේ සමීකරණේ ලියන්න පුළුවන් y සමානයි x ඍණ 2. ඒකේ වර්ගය අඩු කිරීම 9. මෙතන x වලට තියෙන ධන 2 නිසා අපි ලියනවා ඍණ 2. x වලට තියෙන්නේ ධන 2 නිසා x වලගය 2යි අපි ලියන්නේ ඍණ 2. x ඍණ 2. මෙතන ඍණ 9 තියෙනවා. ඍණ 9 කෙලින්ම මේ විදිහට ලියනවා. ඒතර මේකේ අපි සාධාරණ ආකාරයේ ලිව්වොත් මේක අපිට ලියන්න පුළුවන් y සමානයි කොහමද? x ඍණ a වර්ග ධන b කියලා. ඔයගලන්ට පේනවා මෙතන ධන b වලගේ 9යි a වලගේ ඍණ 2යි. හැබැයි x ට ලැබිලා තියෙන්නේ ධන 2. ඉතින් මේක ප්‍රස්ථාරි සමීකරණේ ලියන හැටි මතක තියාගන්න. පස්සේ a b අගයන් හොයාගන්න. x ඍණ 2 ගත්තා ඍණ 9. අපි තව උදාහරණයක් අරන් බලමු කොහොමද එකපාර ලියන්නේ කියලා. දැන් මේ ප්‍රස්ථාරය දිහා බලන්න. මේ ප්‍රස්ථාරය කැපිලා තියෙන්නේ x සමානයි බිඳුවේදී y මේ ප්‍රස්ථාරයේ මේ කැපිලා තියෙන ලක්ෂය ගත්තොත් මෙතන අගය ඍණ 5යි x වල අගය y වල අගය බිඳුවයි. ඍණ මේ තියෙන. එතකොට ඍණ 5 බිඳුවනේ. මෙතන ලක්ෂයේ ඛණ්ඩාංක ගත්තොත් ඍණ 1 බිඳුව. y වල අගය බිඳුවයි. එහෙම නැත්නම් ප්‍රස්ථාරයේ x අක්ෂය කැපිලා තියෙන තැන ඔය ඛණ්ඩාංක තියෙන. ඒකේ සමීකරණ ලියන්න පුළුවන් අපිට එකපාරම y සමානයි x ධන 5 x ධන 1 කියලා. y සමානයි x ධන 5 x ධන 1 කියලා. කොහොමද ආවේ? මම ආයෙ පැහැදිලි කරන්නම්. මෙන්න මෙතන ඛණ්ඩාංකය ඇවිල්ලා x වල ඛණ්ඩාංකය ඍණ 5 නිසා අපි දාන්නේ ධන 5. මෙතන ඛණ්ඩාංකය x වල ඛණ්ඩාංකය ඍණ 1 නිසා අපි දාන්නේ ධන 1. ඒතර ඔක තමයි පළවෙනි ආකාරය. එතකොට අපිට ලැබිලා තියෙනවා y සමානයි x ධන a x ධන b කියලා. මෙතන a වලට ධන 5ද b වලට ධන 1ද ලැබිලා තියෙනවා. එතකොට මේකේ අපි ගත්තොත් අපිට තව විදිහක් තියෙනවා.
මොකද්ද? උපරිම අවම ලක්ෂයේ කණ්ඩාංක. ඒ කියන්නේ මේ වර්තන ලක්ෂයේ කණ්ඩාංක බලලා අපිට මෙයාගේ අගය ලියන්න පුළුවන්. මෙතන කණ්ඩාංකය වෙන්නේ ඍණ 3යි, x වලගේ ඍණ 3යි, y වලගේ ඍණ 4යි. ඕක පදනම් කරගෙන මෙයාගේ සමීකරණය ලියනවා නම් මට ලියන්න පුළුවන් y සමානයි x ධන 3, x වලගේ ඍණ 3 නිසා ධන 3 දැම්මා. අනික් අගය වෙනස් වෙන්නේ නැහැ y වලගේ ඍණ 4 නිසා කෙලින්ම ඍණ 4 දානවා. එතකොට මේකේ සමීකරණේ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. සාධාරණ ආකාරය ගත්තොත් x ධන a වර්ගය ඍණ b. මේක ධන b කියලා තියෙන්නත් පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේක විතරක් මතක තියාගන්න ලියන්න පුළුවන් විදිය. ඊට පස්සේ සමීකරණ දිහා බලලා දැන් මේකට අනුව නම් a වලගේ 3යි. b වලගේ ඍණ 4 එන්න ඕනේ. අර සමීකරණේ ලියන ආකාරය විතරක් මතක තියාගන්න. අපි තව එක උදාහරණයක් අරන් බලමු. කොහොමද සමීකරණේ ලියන්නේ කියලා. මෙයාගේ සමීකරණේ ලියනවා නම් මෙන්න මෙතන මං කණ්ඩාංක දාගන්නම්. එකේ බිඳුව මෙතන කණ්ඩාංකය x5යි y බිඳුවයි. එහෙනම් මට මෙයාගේ සමීකරණය ලියන්න පුළුවන්. මොන විදිහටද මෙයාගේ සමීකරණය ලියන්න පුළුවන්? x ධනද ඍණද? x ඍණ 1, x ඍණ 5, x ඍණ 1, x ඍණ 5 සමානයි y කියලා. එතකොට මේක y සමානයි x ධන a, x ධන b ආකාරය ගත්තොත් a වලගේ ඍණ 1යි b වලගේ ඍණ 5යි කියලා අපිට ගන්න පුළුවන්. b වෙනකොට ඍණ 5යි ඉන්නේ. නමුත් මෙන්න මේක හැමතිස්සෙම මතක තියාගන්න. පස්සේ a b කියන්නේ ඔයාලා තීරණය කරන්න. මෙන්න මේ සමීකරණය ලියන හැටි මතක තියාගත්තා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. එතකොට මේකේ උපරිම අවම ලක්ෂයේ කණ්ඩාංක සලකලා මෙයාගේ සමීකරණය ලිව්වොත් මෙන්න මෙතන x 3යි y ඍණ 4යි. එතකොට මේකේ සමීකරණය අපිට ලියන්න පුළුවන් y සමානයි x ධන නෙමේ අපි මෙතන x වලට අගිය ධන 3 නිසා ඍණ 3 දානවා. ඍණ 3 වර්ගය ඍණ 4. අනික් එක්කෙනා හැමම ලියනවා. බලන්න වෙලා තියෙන දේ මෙතන මේ තියෙන x කණ්ඩාංකය, මේ තියෙන y කණ්ඩාංකය. x කණ්ඩාංකය 3 නිසා ඍණ 3 ලියන්නේ. y වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට දානවා. ඒතර මේකේ සාධාරණ ආකාරය අපිට ඕනනම් ගන්න පුළුවන්. y සමානයි x ඍණ a වර්ග ධන b. මෙතන ab ලියද්දි පටලවා ගන්න එපා. x ට x ඉන්නවා, ඍණ ලකුණට ඍණ ලකුණ ඉන්නවා. එහෙනම් a වලට 3 ලියන්න පුළුවන්. a වලගේ 3යි. දැන් b ගද්දි මෙතන ධන b තියෙන්නේ. ධන ලකුණ නැති නිසා මෙන්න මේ ඍණ 4 වලට ලියන්න පුළුවන් එකතු කිරීම ඍණ 4 කියලා. එහෙනම් b වෙනුවට ඉන්නේ ඍණ 4. ඕක පටලවා ගන්න එපා. සමීකරණය ලියන විදිහ ඉස්සෙල්ලාම ලියලා ඊට පස්සේ b වලගයන් ගැන හිතන්න. අපි තව ප්‍රස්තාරයක් අරගමු. එන්න මේකේ සමීකරණය කොහොමද කියන්නේ? මේකේ සමීකරණය කියන එක අපි මුලින්ම පළවෙනි ආකාරය බලමු. මෙන්න මේ x අක්ෂය කපන තැන කණ්ඩාංකය කියන්නේ 1.5 බිඳුව උපයෝගී කරගෙන ලියන හැටි මේ ප්‍රස්ථාරයේ තියෙන අනිත් පැත්තට. ඒතර අපි මේක අර කලින් විදිහටම ලියනවා y සමානයි මොකද්ද? x ඍණ 1 x ධන නෙමෙයි අපි මෙතන ගන්නේ මොකද්ද? x x ඍණ 1 x ඍණ 5. මොකද මෙතන x තියෙන්නේ ධන 1නේ. x ධන 1 තියෙන නිසා අපි ලියන්නේ කොහමද? y සමානයි x ඍණ 1
මෙතන x තියෙන ධන 5 නිසා අපි ලියනවා y සමානයි x ඍණ 5 කියලා. පස්සේ දැන් මේ අපි ලියාගත්ත එක ඉස්සරහින් අපි දාගන්න ඕනේ ඍණ ලකුණක්. එහෙනම් මේක මෙහෙමයි ලියවෙන්නේ y සමානයි ඍණ x ඍණ 1 x ඍණ 5. x ඍණ 1 x ඍණ 5 අර කලින් කතාවමයි. ප්‍රස්ථාරයේ අනික් අතට තියෙන නිසා ඍණ ලකුණක් මුලට දානවා කියලා මතක තියාගන්න. ප්‍රස්ථාරයේ කන පිට තියෙන නිසා ඍණ ලකුණක් මුලට දානවා. ඒතර ඔය විදිහට පළමු ආකාරයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. දෙවන ආකාරය ගත්තොත් මෙන්න මේ උපරිම අවම ලක්ෂයේ ඛණ්ඩාංග සලකලා වාට ලියන්න පුළුවන්. y සමානයි. දැන් මේක ඇවිල්ලා 3/4 ලක්ෂය. මේක ලියන්නෙත් y සමානයි x ඍණ 3 ධන 4 එහෙමම ලියනවා. x ගාගේ විතරක් මාරු කළා. එතකොට මේක ලියන්න පුළුවන් y සමාන x ඍණ 3 වර්ගයේ ධන 4. හැබැයි මේකටත් ඉස්සරහින් මතක ඇතුව ඍණ ලකුණක් දාන්න. එතකොට ඔය විදිහට ප්‍රස්ථාරේ සමීකරණය අපිට ගන්න පුළුවන්. මතක තියාගන්න මේ ප්‍රකාශන දෙකම සමානයි. මේක y වලගේ ප්‍රසාරණය කරලා සුළු කරලා ගුණ කරලා ගත්තොත් අන්තිමට ලැබෙන එක සමාන අගයක් ලැබෙනවා දෙකටම එකම සමීකරණ. ඉතින් ඔය ලියන විදිහ ප්‍රධානව මතක තියාගන්න. විශේෂයෙන්ම මතක තියාගන්න හැම වෙලාවෙම x ට තියෙන ප්‍රතිවිරුද්ධ අගය තමා භාවිතා කළේ. දෙවනි ආකාරයට ප්‍රකාශ කරද්දී y ගේ අගය එහෙමම ලිව්වා. x හැම වෙලාවෙම ප්‍රතිවිරුද්ධ අගයක් විදිහට තමයි අපි භාවිතා කරන්නේ. ඒක මතක තියාගන්න. ප්‍රස්ථාරේ කන පිට හැරුණොත් ප්‍රස්ථාරේ මේ කන පිට නෙමෙයි අනික් අතට හැරුණොත් සාමාන්‍ය ආකාරය මේක මේ අතට හැරුණොත් ඒ කියන්නේ උපරිමයක් ආවොත් අවමයක් නැතුව උපරිමයක් එනවා නම් x අර x අඩංගු ප්‍රකාශනයේ ඉස්සරහින් ඍණ ලකුණක් දාන්න. ඕනේ මේක එක ප්‍රකාශනයක් ඉදිරියෙන් ඍණ ලකුණක් දාන්න අනික් ඒවා විනාශ කරන්න එපා. මේ වීඩියෝ එක නැවත බලන්න තේරුන්නේ නැත්තම් එහෙනම් මම අදට මෙතනින් නවතිනවා. ප්‍රස්ථාර ගණන් ටික නැවත පාරක් හදන්න. එහෙනම් අපි හෙට දවසේ හම්බෙමු.